හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් 1994 දී ආර්ථික විද්‍යාව පිළිබඳව නොබෙල් ත්‍යාගයෙන් ජෝන් නෑෂ් විදුම් ලැබුවේ ගණිතය පිළිබඳව ඔහුගේ පුරෝගාමී මෙහෙය ඇගීමක් ලෙසටයි. තරඟකාරීත්වයේ ගණිතත්වය නොයසනා වෙනස්කම් ඇති කිරීමට පොළඹවන බලයන් අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ සමීකරණ ලෝපුරා ව්‍යාපාර විසින් භාවිතා කරන්නට වූවා. පොතකින් සහ පූර්ණ දිගු චිත්‍රපටයකින් ඔහුගේ ජීවිතය ලේඛනගත කර ඇති අතර ඔහුව ලස්සන මනසක් ඇති අයෙක් ලෙසට හඳුන්වන්නට වූවා. එසේ හැඳින්වීමට හේතුව ඔහුගේ මොළයට කිසියම් සෞන්දර්යාත්මක ආකර්ෂණයක් තිබූ නිසාවෙන් නොව එය කිරීම නිසාවෙනි. පුරාණ ගිවිසුමේ දිවසිවර එසායා පාද විස්තර කිරීමට අලංකාර යන වචනය භාවිතා කරන්නට වූයේ පෙනෙන භෞතික ගුණාංගයක් නිසා නොව ඔවුන් කළ දේවල අලංකාරය දුටු හේයින්. එසායා 52:7 තුල යහපත ගැන හොඳ ආරංචි ගෙන එන්නාව තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද. දෙවිඳුන් කෙරෙහි විශ්වාස නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බබිලෝනියේ අවුරුදු 70ක වහල් භාවයෙන් පසු 9 වෙනි පදය තුල අවධාරණය කර සිටියේ මක්නිසාද සමිදානන් වහන්සේ යෙරුසලම මුදාගෙන ඇති බවත් දෙවිඳුන්ගේ සෙනඟ ඉක්මනින් ආපසු ගෙදර යන බවට දිරිගන්වන සුළු වචන සමගින් පණිවිඩකරුවන් පැමිණි ආකාරය පිළිබඳව චිත්‍ර රූපකය මොනතරම් අලංකාරද. සුබ ආරංචියට ඉස්රායල් වරුන්ගේ යුද ශක්තිය හෝ මිනිස් උත්සාහයන් ආරෝපණය කර නැති අයුරු. ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් වූ දෙවිඳුන්ගේ ශුද්ධ වූ හස්තයේ ක්‍රියාවන් සිදුවන්නට වූවා. පිතුතුමන් අප වෙනුවෙන් කළ පූජාව තුළින් අපගේ ආත්මික සතුරාට එරෙහිව අප ජයග්‍රහණය ලබන බැවින් අදද එය එසේම සිදුවෙමින් පවතින්නක්. ඊට ප්‍රතිචාර වශයෙන් අප අවට සිටින අයට සමාදානය ප්‍රකාශ කරමින් යහපත් දේ සහ ගැලවීම ප්‍රකාශ කරන සුභාරංචියේ පණිවිඩකරුවන් බවට අපි දිරිමත්ව යොහුසුලුව ක්‍රියාකාරී වෙමු. එසේම අප එය කරන්නේ අලංකාර පාද මුල් කරගෙනයි.